good morning ළමයි. Welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද මම දිගම vlog එකක් ගෙනාවා ඔයාලට. එහෙනම් channel එකත් subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙන්න. ළමයි අපේ අම්මා මට ගෙදරින් යනකොට සීනි සම්බල් එක්ක පාන් හදලා දුන්න මගදී කන්න. ඉතින් දැන් මම මේ හදන්නේ බස් එකට නැගපු ගමන් ඒක කාලා ඉන්න. මොකද මම ගෙදරින් එනකොට කෑම මුකුත්ම කාලා ආවේ නැහැ. ඒ නිසා මට ඒ වෙලේ පොඩි බඩගින්නක් ආවා. දැන් මම මේ ඉන්නේ මොනරාගල ටවුන් එකේ 6ට කිට්ටු කරලා මට මතක විදියට. මොකද ළමයි මම මේ vlog එක කරන්නේ දෙසැම්බර් 16. හැබැයි මම මේක edit කරන්නේ ජනවාරි 4 වෙනිදා. ඉතින් මට මේ වෙනකන් time එකක් තිබුණේ නෑ ළමයි මේ vlog එක edit කරලා දාන්න. මේකත් එක්ක ඔයාලට තව vlog එකක් තියෙනවා. කොහොම හරි මම vlog දෙකම ජනවාරි අන්තිම වෙන්න කලින් ඔයාලට දාන්නම්. දැන් තමයි ළමයි ඔන්න බස් එක තේ බොන්න නැවැත්තුවේ. මේ highway entrance එකට කිට්ටු කරලා තැනක් මට තැන නම් හරියට මතක නැහැ. මමත් පොඩි දෙයක් අරගෙන ආපහු බස් එකට නැග්ගා. මොකද අපි ආපහු highway එකෙන් exit කරනකම්ම කන්න බොන්න ගන්න තැනක් නැහැ නේ ඉතින්. ඉතින් exit කරන්නේ කොට්ටාවෙන් අනික. මම යන්නේ කොහෙද කියලා කිව්වේ නැහනේ. මම යන්නේ අද ළමයි කොළඹ ගිහින් ඊට පස්සේ එහෙම්මම තව තැනකට යනවා. මම ඒකේ වලට කියන්නම්කෝ එහෙනම්. දැන් ඉතින් ළමයි මේ එක්සිට් කරන ගමන් තමයි ඉන්නේ. මම මෙතන ඔයාලට පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. මොකද මාරම ලස්සනයි ළමයි ඒ view එක. මම ඒ view එකට මාරම ආසයි. ඉතින් මං හිතුවා ඒ view එක ඔයාලටත් පෙන්වන්න ඕනේ කියලා. දැන් මම මේ මාකුඹුරෙන් බැහැලා ඉන්නේ ළමයි. දැන් ඉතින් ලොකෝ අයියලා ගෙදර ගිහිල්ලා ඊට පස්සේ අක්කයි බබයි එක්ක බණ්ඩාරගම යන ගමන් තමයි ඉන්නේ. මොකද අපේ පුංචි ඉන්නේ හේ. ඉතින් මම එයාලා ගෙදර තමයි මේ දවස් ටිකේ නැවතිලා ඉන්නේ. මම අද දවසේ ළමයි ආයි මුකුත් වීඩියෝ ක්ලිප්ස් ගන්න ගියේ නැහැ. මොකද මට හොඳට මහන්සි පුංචිලා ගෙදරට යනකොට. ඉතින් මම ගියපු ගාම කරේ වොෂ් එකක් දාලා නිදාගත්ත එක. good morning ළමයි. අද තමයි ඔන්න දෙවැනි දවස. බලන්න කුදේට මෙහි තියෙන view එක කොහමද කියලා. මෙතනදී මට දැනුනේ ළමයි නිකන් මම නුවර එළියට ඇවිල්ලා ඉන්නවා වගේ ෆීලිං එකක්. දැන් එන්නකො මාත් එක්ක පොඩි ගමනක් යන්න. යන ගමන් කියන්නම් මම මේ කොහෙද යන්නේ කියලා. අපේ පුංචිගේ යාළුවයි මමයි දෙන්නත් එක්ක ගියාද උදේම 100ට කෑම එක ගිහින් දෙන්න. ඒ යන ගමන් තමයි මට ඔයාලව මතක් වෙලා ඉතින් vlog එකට වීඩියෝ ක්ලිප් එකක් ගත්තේ. හරි. යන ගමන් මම ඔයාලගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? මේ ඉතින් දෙසැම්බර් මාසෙනේ. ඒ කියන්නේ නත්තල් මාසෙ. එහෙනම් ඔයාලා වීඩියෝ එකේ පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න නත්තල් මාසෙ ඔයාලා මොකද කරේ කියලා. දැන් නම් ළමයි මේ මට මතක විදියට හවස 3ට 4ට විතර ඇති. මම උදේ 100ට කෑම එක දීලා ආවට පස්සේ ආයි මුකුත් වීඩියෝ ක්ලිප්ස් ගත්තේ නැහැ. දැන් ඉතින් අක්කයි මායි යනවා ටවුන් එකට පොඩි රවුමක් දාලා එන්න.
අක්කයි මායි දෙන්නම දවල්ට මුකුත් කාලා හිටියේ නැති නිසා අපි ඉස්සෙල්ලාම ආවේ පීසා හට් එකට. ඉතින් අපි දෙන්නත් එක්ක මෙනු එකත් අරගෙන දැන් මේ කල්පනා කරන්නේ මොකද්ද ඕඩර් කරන්න කියලා. අපි දෙන්නත් එක්ක ඕඩර් එක දාලා පොඩි chat එකක් දාගෙන මෙතෙන්ට වෙලා ඉඳගෙන හිටියා අපේ ඕඩර් එක හම්බ වෙනකන්. තාම නෑ ළමයි අපේ ඕඩර් එක. හැබැයි අපි ඕඩර් කරපු කෝක් එක අපිට හම්බුණා. ඉතින් අපි දෙන්නත් එක්ක ඕඩර් එක හම්බ වෙනකන් මේක බිබී හිටියා. දැන් නම් අපේ ඕඩර් එක හම්බුණා. මේක මාරම රසයි ළමයි. අපි මීඩියම් පිට්සා එකක් තමයි ළමයි ඕඩර් කරේ. අපිට මොකද මදි වෙයි කියලා හිතලා තමයි මීඩියම් එකක් ඕඩර් කරේ. ඒ වුණාට මේක ඇත්තටම ළමයි අපි දෙන්නට වැඩි වුණා. අන්තිමටම හරිම අමාරුවෙන් තමයි අපි දෙන්නත් එක්ක මේක කාලි ඉවර කරගත්තේ කොහොම හරි. කොච්චර බඩේ ඉඩ නැති වුණත් ළමයි ඊට පස්සේ අපි ආපහු PNS එකට ආවා. ඩෙසර්ට් මොනා හරි කන්න ඕනි කියලා හිතිලා. අපි කාලා බීලා ඔක්කොම ඉවර වෙලා ඊළඟට ආවා shopping කරන්න. අපි ඉස්සෙල්ලම ආවේ අමා එකට. එතන ලස්සන බෑග් කලෙක්ෂන් එකක් දාලා තිබ්බා ක්‍රිස්මස් එකට. ඇත්තටම මාරම ලස්සනයි ඒ ටික. ඒ වගේම තමයි මාරම ක්වොලිටි ළමයි මේ බෑග්. අපි ඊළඟට ආවේ ladies section එකට. මෙතන එනකොටම අපි දැක්කා ලස්සන white collection එකක් දාලා තියෙනවා. ඒ වගේම තමයි ලස්සන skirt collection එකකුත් මෙතන තිබුණා. මෙන්න මේ ස්කර්ට් එකට නම් අක්කටයි මටයි දෙන්නටම හිත ගියා. මොකද ඒ මැටීරියල් එක මාරම ලස්සනයි. මේ ස්කර්ට් වලට මැච් කරලා ළමයි මෙතන ලස්සන টොප්ස් ටිකකුත් තිබුණා. ඇත්තටම ඒ ටිකත් මාරම ලස්සනයි. මම මේ ටික බල ඉන්නකොට අපේ අක්කා අර කලින් තිබ්බ ස්කර්ට් වලින් 3ක් තෝරගෙන ළමයි ඊට පස්සේ ඉතින් අපි ගියා ඒ ටික පිට ඔන් කරලා බලන්න. අම්මා එකේ හාට මෙහාට ඇවිදලම අක්කටයි මටයි මාරම මහන්සි ළමයි. ඊට පස්සේ ඉතින් අපි දෙන්න ආයේ කොහෙවත් ගියේ නැහැ. පික්මි එකක් දාගෙන ගෙදර ගියා. හවස ගෙදර ඇවිල්ලා ඊට පස්සේ මම බුදු පහන තිබ්බා. ඊට පස්සේ රෑ වෙලා මේකත් බීලා අපි නිදාගත්තා.
චූටි පුතා වක්කිට චූටි පුතා මේ ඉන්නේ අපේ පුංචිලා ගෙදර ඉන්න ලේන් බබෙක් ළමයි. එයා නම් හරිම ෂෝයි. අපි දැන් පොඩි ගමනක් යන ගමන් තමයි ඉන්නේ. මං ඔයාලට කොහෙද ආවේ කියලා ගිහිල්ලාම පෙන්නන්නම්. මොකද ළමයි ඒ තැන හරිම ලස්සනයි. ඇත්තට මෙතෙන්ට ගියාම ඉන්නේ කොහෙද කියන එක ඇත්තටම අමතක වෙනවා. මාරම ලස්සන තැනක්. මමත් ෆස්ට් ටයිම් තමයි එතෙන්ට ගියේ. ඒ නිසා මම ඔයාලට එතෙන්ට ගිහිල්ලා ප්ලේස් එක පෙන්නලම නම කියන්නම්. එහෙනම් ඉතින් එන්නකෝ මාත් එක්ක එතෙන්ට යන්න. මම ඒ ප්ලේස් එකට යන අතරමඟ පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා ළමයි. මොකද ඒ view එක මාරම ලස්සනයි. බලන්නකෝ ඔයාලත්. දැන් නම් චුට්ටක් ළමයි වහින්න ඔන්න මෙන්න වගේ තිබුණේ. අපි හිතුවේ ගොඩක් හයියෙන් වහී කියලා. හැබැයි ඉතින් වැස්සේ නැහැ. හරි ළමයි දැන් ඔන්න අපි ප්ලේස් එකට ඇවිල්ලා ඉන්නේ. එන්නකෝ මම ඔයාලට පෙන්නන්න. අපි අද ආවේ ළමයි උඩුපිල අසපුවට යශෝදරා මහා සෑය බලන්න. මම හිතාගෙන ආවේ ඔයාලට මෙතන වීඩියෝ ක්ලිප්ස් අරගෙන vlog එකට දාන්න. ඒ වුණාට ළමයි අපි පස්සේ තමා දැක්කේ මේකේ වීඩියෝ කරන්න තහනම්. මේ වීඩියෝ ක්ලිප් එකත් මම ඔයාලට ගත්තේ ඒක දන්නේ නැතුව. මොකද මෙතන ඉඳන් තමයි ඇතුල් වෙන්න තිබ්බේ. ඇතුල් වෙන තැන නෙවෙයි ගහලා තිබ්බේ. පල්ලෙහා තමා ඒ කියන්නේ අසපුව ඇතුලේ ඉන්න ඕන විදිය හැසිරෙන්න ඕන විදිහ යාලා ගහලා තිබ්බ බෝඩ් එකක. ඉතින් ඒකේ ගහලා තිබ්බා වීඩියෝ කරන්න එපා කියලා. මෙන්න මේ ක්ලිප් ටික ගත්තේ මම ඒක දන්නේ නැතුව. ඉතින් ඔයාලට මේ ටික බලනකොටම පේනවා ඇති ඒ අසපුව කොච්චරනම් ලස්සනද කියලා. මං කිව්වනේ ඔයාලට මේ අසපුවේ හැසිරෙන්න ඕන විදිහ බෝඩ් එක ගහලා තිබ්බා කියලා. ඒ බෝඩ් එක තමයි ළමයි මේ තියෙන්නේ. මං මෙතනින් එහාට අසපුව ඇතුලේ මුකුත්ම වීඩියෝස් ෆොටෝස් ගත්තේ නෑ ළමයි. මොකද එතන ගහලා තිබ්බ තැනින් තැන වීඩියෝස් ෆොටෝස් ගැනීම තහනම් කියලා. අපි මෙතන ගොඩ වෙලා හිටිය ළමයි. මොකද ඇත්තටම වෙලාව යනවා දැනුනේ නැහැ අපිට. ඒ තරම්ම ලස්සනයි. ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න මේ අසපුවට ඇවිල්ලා තියෙනවද නැද්ද කියලා. අපි ඉතින් ඊට පස්සේ ගෙදර ගියා. අද දවසේ මම ආපහු මුකුත් වීඩියෝ කරෙත් නැහැ. අපි එහෙනම් බලමු හෙට දවසේ මම මොකද කරන්න කියලා. අද අපි පොඩ්ඩක් එළියට ආවා ළමයි. මොකද හෙට අපි පොඩි ට්‍රිප් එකක් දාගත්තා යන්න. ඉතින් ඒකට ඕන කරන බොට් ටිකක් ගන්නත් එක්ක තමයි අද ආවේ. දැන් අපි මේ ආවේ සුපර් පැෂන් එකට පානදුරේ තියෙන. ඔයාලා දකින්න ඇති යාලා ක්‍රිස්මස් එකට හරිම ලස්සන විදිහට ඩෙකෝස් කරලා තිබුණා. ඒ වගේම තමයි අද මේකේ ක්‍රවුඩ් එක නම් කියලා වැඩක් නෑ ළමයි. ක්‍රිස්මස් එක නිසා වෙන්න ඇති ළමයි එදා අපි ගියපු දවසේ මාර සෙනගක් හිටියේ. ඉතින් ඒ නිසා මම ඒක ඇතුලේ වෙන වීඩියෝස් මුකුත් ගන්න ගියේ නැහැ.
මම ට්‍රිප් එකේ වීඩියෝස් ටික ඔයාලට ඊළඟ බ්ලොග් එක විදිහට අරගෙන එන්නම්. මොකද ඒ ටිකත් මේකට එකතු කරොත් එහෙම වීඩියෝ එක දිග වැඩි වෙනවනේ. ඒ නිසා ඊළඟ බ්ලොග් එක විදිහට ට්‍රිප් එකේ වීඩියෝස් ටික අරගෙන එන්නම්. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. බයි.